වර්තමානයේ තේ වගාව ගොඩාක් අය කළාට නිවැරදිම ක්‍රමවේද හඳුනාගෙන පවත්වාගෙන යන්නේ නැහැ. තේ පැල සිටුවන තැනේ ඉඳලා නිවැරදිම ක්‍රමවේද අනුගමනය නොකිරීමෙන් විශාල හානියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ගුණාත්මක තේ පැලයක් ගොවියාටපත් වෙලා ඒක නිවැරදිව වගා කටයුතු කළොත් තමයි දිගු කාලයක් දශක ගණනාවක් පුරා තේ වගාවක් ලංකාවේ ස්ථාපිත කරලා ඩොලර් සපයන ආයෝජන මාර්ගයක් බවට පත් කරගන්න පුළුවන්. ගොඩක් අයට හිතන්න පුළුවන් තේ පුහුණු වැඩසටහනක් ලෑස්ති කරලා ඒකෙන් මුදල් උපයන්න පුළුවන් කියලා. තේ පුහුණු වැඩසටහනකට ලකලෑස්ති වෙනකොට මේ තේ පැල සිටුවීම, තේ මට්ටම් කැපීම, තේ දළු නෙරීම, තේ කප්පාදුව මේ ඇතුළු සියලුම වගාවට අදාළ කර්තව්‍යයන් වලදී ඒකට අදාළව අපි ෆීල්ඩ් එකක් සැලසුම් කරන්න ඕන. ඒ සැලසුම් කරනකොට අපි ඒ සඳහා යම් විධිමත් සැලැස්මක් එක්ක තමයි ඔයාලට ළඟට එන්න ඕනේ. එතකොට හිතන්නකෝ ඒකට අපිට යම්කිසි මුදලක් අපේ වතු යායේ සූදානම් කර ගැනීම සඳහා යනවා. ඒ වගේම තමයි දැන් මේ කාලේ ඔයගොල්ලෝ දන්නවා කෑම මිල ඉතාම වැඩි. තේ ටික දෙන්න ඊළඟට කෑම ටික දෙන්න ඒකට යම් පිරිවැයක් යනවා. ඉතින් ඒ පිරිවැය අරගෙන තමයි අපි තාම සුළු මුදලක් මේ සඳහා කරන්නේ. අපේ අරමුණ තමයි ලංකාවේ ටී ට්‍රේඩ් එක ඉහළට ගන්න ගොවියා දැනුමින් සන්නද්ධ කරන එක. දැන් මේ වෙනකොට තේ කර්මාන්තයට ප්‍රධාන වශයෙන් දැනුම සපයන ආයතනත් සූදානම් වෙනවා. ඒ වගේම වැවිලි කර්ම අමාත්‍යාංශය, තේ මණ්ඩලය, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ පර්යේෂණ ආයතන මේ සියලු ආයතන ඒකබද්ධව සූදානම් වෙලා තිනවා. විධිමත් සැලැස්මක් හදාගෙන තිනවා. තේ ගම්මාන 500ක්. ඒ වගේම අනාගතයට අමුදළු කිලෝ වැඩි ප්‍රමාණයක් නෙලාගෙන තේ කිලෝ මිලියන 400ක් දක්වා අපනයනය කිරීමේ සැලැස්මක් තියෙනවා. ඉතින් ඒ සැලැස්මට යන්න අපිට පුළුවන් අපේ මේ ශේෂ්ත්‍රයන් තුළ දැනුම වැඩි දියුණු කරලා ඒ වගේම මේ ගොවියන්ට මේ දැනුම ලබා දීලා එයාලගේ ඵලදායීතාවය වැඩි කරගන්න. ඒ කියන්නේ මේ අවසාන වශයෙන් වෙන්නේ මොකද්ද? දැනුම වැඩි කරොත් ඵලදායීතාවය වැඩි වෙනවා. ඵලදායීතාවය වැඩි කළොත් අර සමස්ත නිෂ්පාදන දායකත්වය වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා යන්න තමයි අපි මේ වැඩසටහන් සියල්ල සංවිධානය කරන්නේ. ඔයාලට මෙම පුහුණු වැඩසටහනට එන්න පුළුවන්. හත්නාගල වැවිලි සමාගම කියලා Google සිතියම්ගත කරලා ඔයාලට ගමන් පහසු සලස ගන්න පුළුවන්. ඒ වගේම බස් එක ගමන් පහසු සලස ගන්නවා නම් ඔයාලට ඇහැලියගොඩත් දෙහියොවිටත් නගර දෙක මැදේ තියෙන තැනක තමයි මේක තියෙන්නේ. ඒ නිසා ඔයාලට ඇහැලියගොඩ නගරයට හෝ දෙහියොවිට නගරයට ඇවිල්ලා ඊට පස්සේ බටංගල හන්දියෙන් ඔයාලා බහින්න ඕන. ඊට පස්සේ ඔයාලට හත්නාගල වැවිලි සමාගමට ප්‍රධාන පාරේ සිට මීටර 800ක වගේ දුරින් තමයි තියෙන්නේ. ඉතින් ඒ හන්දා ඔයාලට ගමන් පහසුව සලසා ගැනීමේ අපහසුාවක් නැහැ. ඉතින් ඔයාලා හැමෝමත් එන්න. අපි ඉදිරියටත් මෙවැනි වැඩසටහන් කරනවා. මේ වැඩසටහන් එක්ක ඔයාලට පුළුවන් දැනුම අරගෙන ගිහිල්ලා ඔයාලගේ තේ වතුත් ලස්සනට හදාගන්න. ඒ වගේ මුදල් ගෙවීමේ අපහසුකම් තියන අය ඉන්න පුළුවන් යම් ආකාරයකින්. ඇත්තටම අපි එහෙමයි ඉන්නවා නම් අපිට කරුණාකර කතා කරන්න. එහෙම අයට අපි අවස්ථාව සලසා දෙන්න සූදානම්. මොකද මුදල් මත නෙවෙයි අපි මේ ගමනේ ආයුතු වන්නේ. දැනුම අපි ලබා දෙන්නේ ඔයාලට උපරිම සත්භාවයෙන් ඔයාලගේ තේ වගාවන් දියුණු කරගන්න. ඒ නිසා එහෙම අයත් ඉන්නවා නම් බය වෙන්න එපා. යම් කිසි කෙනෙක් මේ වෙනි අපහසුතාවයකින් ඉන්නවා නම් අපිට කතා කරන්න. අපි ඒ අවස්ථාව හදලා දෙන්න. බොහොම ස්තුතියි.